වැටෙන්න හේතු 1000ක් තියෙන්න පුළුවන්. මනුස්ස ජීවිතයක තියෙන වටිනාකම තේරුම් ගන්න. ඔය අනෙක තුල යැපෙනකන් විතරයි ડિප්‍රෙෂන් තියෙන්නේ. අනෙක මත බලාපොරොත්තු තියාගෙන ඉන්නකන් විතරයි කනගාටුව තියෙන්නේ. වෙනස් වීම කියන එක නම් දරා ගන්න පුරුදු වෙන්නම වෙනවා. මේ මිනිස්සු වෙනස් වෙනවනේ. මට කියන්න කවුද මේ ලෝකේ වෙනස් වෙන්නේ නැත්තේ? කවුද මේ ලෝකේ නැති වෙන්නේ නැත්තේ? ඔය නේ අවුරුදු ගාණක් මේ ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගෙන ඉඳලා ඒකේ ප්‍රතිඵලය විවාහය, විවාහයේ ප්‍රතිඵලය දරුවෝ. ඒ විදිහට ගිහිල්ලත් ඔයනේ අනියන් සම්බන්ධතා පවත්තලා විවාහය දෙදරා යනවනේ. දරුවෝ 4-5 දෙනෙක් එක්ක සමහර අම්මලා තනි වෙනවා. ඒ විදිහට ගිහිල්ලත් ඔයනේ අනියන් සම්බන්ධතා පවත්තලා විවාහය දෙදරා යනවනේ. දරුවෝ 4-5 දෙනෙක් එක්ක සමහර අම්මලා තනි වෙනවා. මං කියන්නේ අර ડિප්‍රෙෂන් හැදෙන්න පුළුවන්. ගෙදරදීම නෙමෙයි. ළමයින්ටම නෙමෙයි. මම දැකපු හරි විශේෂ කාරණයක් තියෙනවා. මම මෙහෙන්ද හිටියේ. දරුවෝ 3-4 දෙනෙක් එක්ක තනි වෙච්ච අම්මා කෙනෙක්. අර මතකද ලංකාවේ දැන් නම් සූදු අඩුද මන්ද විවිධ සූදු වර්ග තියෙනවනේ. අර එක එක ගේම් වලට සල්ලි දාලානේ. ඔය ගොඩක් ඔය නේ ඔය රැකියා කරන සමහරු ලක්ෂ ගණන් ණය අරගෙන ඒකට දාන හම්බ කරන එක සූදුවට දානවා. සමහර අම්මලා කියනවා හාමුදුරුවනේ දරුවෝ 4 දෙනෙක් එක්ක ඉන්නේ. ඒ අම්මලාට කොහොම ડિප්‍රෙෂන් එන්න ඕනද? වෙන කිසිම දෙයක් ඔළුවට ගන්න ඕනේ නැහැ. අපේ අම්මයි තාත්තයි නැගිටපු විදිහ හිතන්න. මගේ අම්මා මං හදාගත්ත විදිහ හිතන්න. මගේ තාත්තා මං හදාගත්ත විදිහ හිතන්න. අම්මලාට ડિප්‍රෙෂන් නෑ විදිහ නෑ. ඒක අරමුණක් තියෙනවා. වැටෙන්න නෙමේ ඒ අරමුණ තියෙන්නේ නැගිටින්න. ජීවිතේ වැටෙන්න හේතු 1000ක් තියෙනවා. ආර්ථිකමය ප්‍රශ්න. ස්වාමි පුරුෂයා නැති වුණාම නේ ගැහණියෙකුට තනියම ජීවත් වෙන්න අමාරුයි නේ. අසත්පුරුෂ පිරිමින්ගෙන් කොච්චර නොබිනා යෝජනා එනවද? මේවත් තරාගෙන දරුවොත් හදාගෙන කුලී වැඩ කරගෙන රැකී ආරක්ෂා කරගෙන සමිතියට තියෙන පොඩි ණය තුරහක් ගෙවාගෙන ගමේ කඩෙන් බඩට ණයට බඩු අරගෙන පොතට බඩු අරගෙන අපේ ගම්වල එහෙමනේ. ඒ ටිකත් කොහොම හරි ගෙවාගෙන කෝ ડિප්‍රෙෂන්. මොකක්ද ඔය අම්මගේ ඔළුවේ තියෙන එකම දේ මොකක්ද? දරුවෝ ටික ලොකු මහත් කරන එක විතරයි. මතක තියාගන්න. අර හිත ඇත්නම් පත කුඩාද කියන්නේ. හිතමයි පුතේ බලපාන්න. එක අරමුණක් මත ධෛර්ය සම්පන්න වෙන්න. එක අරමුණක් මත අදිෂ්ඨානශීලී වෙන්න. ඒ අරමුණ